2024 රයිගම් ටෙලිසුලලේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය උදෙසා වූ සම්මානය දිනාගන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වූ වියලි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චන්දන ඉරුගල් බණ්ඩාර. මට ඕනේ ළඟදී තාත්තා කෙනෙක් වෙන්න ඉන්නකොට ලස්සනට පිළිවෙලට ඉන්න බෑ පිරිමියෙක් වගේ. අපි අපේ උණුසුම් අත්පොළසන් ආදී කරමු වසරේ විශිෂ්ටතම අධ්‍යක්ෂකවරයා. චන්දන බරයිනේ සම්මානේ. කාලයක් තිස්සේ චන්දන අඩියෙන් අඩිය හෙමින් ආපු ගමනක ස්ථාවරත්වය තමයි මේ රැඳිලා ඉන්නේ සහ මේ සම්මානයක හැඩෙන්නේ ප්‍රතිඵලය අතට ඇවිල්ලා තියෙන මොහොතේ සහ ඔබ අධ්‍යක්ෂණය කළ ඒ රංගන ශිල්පීන් ශිල්පිනියන් සම්මානයට පාත්‍ර වෙද්දී ඔබටත් මේ සම්මානය අතටපත් වෙද්දී මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම සාරංග මේ සම්මානේ මට හරි බරයි. මොකද මම අවුරුදු 20ක් මෙතෙන්ට එන්න ලොකු කට්ටක් කෑවා. මේ අවුරුදු 20 ඇතුලේ මගේ පසුපස හිටපු මට වචනකින් හරි සහයෝගය දුන්න මගේ ගුරුවරු මගේ පවුලේ හැමෝම මම මේ වෙලාවේ මතක් කරනවා සහ මේ සම්මානේ මට හම්බ වෙන්නේ ඇත්තටම මේ වියලි තෙත් කරපු අයන්නයට මගේ ආදරණීය නිෂ්පාදිකාව දිලුපණන්ගේ හින්දා. වියලි මොකද වියලි කියන්නේ වියලිලාම යන්න තිබ්බ නිර්මාණයක්. හැබැයි ඒක තෙත් කරේ මම එයාට මේ වෙලාවේ බොහොම ආදරේ ගෞරවය පුද කරනවා. හරිම සතුටුයි වියලි කණ්ඩායමේ මේ වියලි නාට්‍ය වෙනුවෙන් මට සිතින් කයෙන් වචනෙන් හැම දෙයකින්ම සපෝට් කරපු හැම කෙනෙක්ටම මගේ තේයල්ල මල්ලිගේ ඉඳන් හැම කෙනෙක්ටම මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් මේ සම්මානයේ සාමූහික ප්‍රයත්නයක් විදියට පුද කරනවා. හෙට ඉඳලා නිෂ්පාදකවරු හොයාගෙන එන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.